ස්පයිඩර්මන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක බලපුවාට මං කියන්නේ ස්පයිඩර්මන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක ඉවරනකම් බලපු කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ෆයිනල් පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් කියන්නේ කියලා. ඉතින් මේ ගැන මේ වෙද්දිත් ඉන්ටර්නෙට් එකේ ඕන තරම් රූමර්ස් සහ තියරිස් තියෙනවා. ඉතින් අද අපිත් කතා කරන්න යන්නේ මේ ගැන දැන් අපිට පිළිගන්න පුළුවන් හොඳම තියරිස් තුනක් ගැන. and I think වැඩි කතා නැතුව අපි කතා කරමු නෙට්ගේ ස්පයිඩර් එක මොකද්ද මේ පෝස්ට් ක්‍රෙඩිට් එක නටපු පිස්සුවගේ. පෝස්ට් ක්‍රෙඩිට් එකට යනකොට අපි මුලින්ම දකිනවා නෙට්ගේ ට්‍රැකර් එකෙන් නිව් ස්පයිඩර්මන් ලොකේෂන් සයින් ඉන් කියලා මෙසේජ් එකක් වැටලා මේ ට්‍රැකර් එක එක්ස්පෑන්ඩ් වෙලා පෘථිවියනුත් එහාට ගිහලා ස්පේස් එකේ තැනක ස්පයිඩර්මන් මාක් එක ඩිස්ප්ලේ වෙනවා. සහ මෙතන සිග්නල් එකක් දෙනවා නිව් ස්පයිඩර්මන් ලොකේෂන් ඩිටෙක්ටඩ් කියලා. ඉතින් මේකත් එක්ක හැමෝම මේ විදිහ කියන තීර එකක් වගේම මාත් පිළිගන්න තීර එකක් තමයි ගොඩක් දුරට මෙතනදී මේ ස්පයිඩර්මන් ලොකේෂන් අන්නෝන් කියන්නේ. මම නැත්නම් ස්පයිඩර්මන්ගේ ලොකේෂන් එක හොයාගන්න බෑ කියන්නේ MCU එකේ පීටර් පාකර්ට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටොම් හොලන්ගේ ස්පයිඩර්මන්ට වෙන්න පුළුවන්. මොකද අපිට හිතන්න පුළුවන් Avengers Doomsday එකේදී කොමික් වල වගේම මේ අපි දන්න MCU එක විනාශ වෙන්න පුළුවන්. මේ Marvel Multiverse එක විනාශ වෙන්න පුළුවන්. සහ ඩොක්ටර් ඩූම් විසින් මේ ඉතිරි වෙලා තියෙන යුනිවර්ස් ටික එකතු කරලා මේ ෆිල්ම් එක අවසානයේදී වෙනම වර්ල්ඩ් එකක් හදන්න පුළුවන් බැටල් වර්ල්ඩ් කියලා හරියටම කොමික් වල වගේ. එතකොට මේ පෝස්ට් ක්‍රෙඩිට් එකේ ලොකේෂන් අන්නෝන් කියන්නේ මේ MCU එකේ විනාශයත් එක්කම නැති වෙලා ගිය ස්පයිඩර්මන් වගේම නිව් ලොකේෂන් ඩිටෙක්ටඩ් කියන්නේ මේ ඩූම් හදන අලුත් බැටල් වර්ල්ඩ් එකේ මතුවෙන ස්පයිඩර්මන් නැත්තම් ටොම් හොලන්ඩ් පීටර් පාකර් වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ විදි කොහෙවත් ඔෆිෂියලි කියලා නෑ ටොම් හොලන්ඩ් Avengers Doomsday එකේ ඉන්නවා කියලා. හැබැයි අපිට අනිවාර්යයෙන්ම වගේ කියන්න පුළුවන් දෙයක් තමයි අනිවාර්යෙන් ස්පයිඩර්මන් Avengers Secret Wars ෆිල්ම් එකේ ඉන්නවා කියලා. ඒතකොට අපිට මේ තීරණයත් ගොඩක් දුරට හිතන්න පුළුවන් ස්පයිඩර්මන් අපිට ආයෙ බලා ගන්න හම්බෙන්නේ Avengers Secret Wars එකේ මේ බැටල් වර්ල්ඩ් එක ඇතුළේදී කියලා. ඉතින් දැන් මම කියන්නේ මේ පෝස්ට් ක්‍රෙඩිට් එක තියටර් එකේ බලද්දි මට මුලින්ම මගේ ඔළුවට ආපු තීර එක. ඒ තමයි අපි දකිනවා මේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදී නිව් ලොකේෂන් ඩිටෙක්ටඩ් කියන තැනදී පොඩි ග්ලිච් එකක් යනවා. ඉතින් ඔන්න ග්ලිච් එක ස්පයිඩර්වර්ස් ෆිල්ම් වල තියෙන ඉෆෙක්ට් එකට ගොඩක්ම සමානයි. ඉතින් උගත් එක්ක තියටර් එකේ බලද්දි නම් මගේ කෙලින්ම ඔළුවට ආවේ මේ එක කරන්නේ ස්පයිඩර්මන් මයිල්ස් මොරාලස් ගැන කියලා. කොමික් වලදීත් මේන් පීටර් පාකර්ත් එක්ක මයිල්ස් මුලින්ම ක්ලෝස් ඉන්ටරැක්ට් වෙන්නේ මේ Avengers Secret Wars කොමික් ලයින් එකේදී. ඉතින් ඒකත් එක්ක අපිට හිතන්න පුළුවන් මේක කරන්නේ ස්පයිඩර්වර්ස් ෆිල්ම්ස් වල ඉන්න මයිල්ස් හෝ වෙනත්ම යුනිවර්ස් එකේ ඉන්න මයිල්ස් මොරාල්ස් ස්පයිඩර්මන් කෙනෙක්ව වෙන්න පුළුවන්. මේක කරන්නේ The Secret Wars එක තුලදී අපේ ඔරිජිනල් MCU පීටර් පාකර් එක්ක ටීම් අප් වෙන. මොකද අපි දන්නවා ස්පයිඩර්මන් Beyond the Spider-Verse ෆිල්ම් එක 2027 දී රිලීස් වෙන්න තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් දුරට මේ Avengers Secret Wars ෆිල්ම් එකට යම් කිසි විදියකට හෝ කනෙක්ට් වෙන්න chance එකක් තියෙනවා. අවසාන තීරක වශයෙන් මාල් රසිකයෝ හෙනම හයිප් වෙලා ඉන්න තීරක විදිහට මේක කරන්නේ Earth 96283 වල ඉන්න ටොබීගේ ස්පයිඩර්මන් කියන එක. ඉතින් මේ තීරයට හේතුව ඇවිල්ලා මේ විදිහේ තියෙන ලොකු රූම් එකක් තමයි Avengers Doomsday ෆිල්ම් එකේදී ටොබී මැක්කෝ අපිට බලා ගන්න හම්බ වෙනවා කියන එක. ඒ වගේම මේ ළඟදිම තිබ්බ San Diego Comic Con event එකේදී මාවල් පොඩි මොනටාජ් එකක් ප්ලේ කරලා තියෙනවා මේ පරණ මාවල් ෆිල්ම් වල. එතකොට මේ ටොබීගේ පොඩි ක්ලිප් එකක් ප්ලේ කරලා තියෙනවා වගේම මේකට ෆෑන්ස් රියක්ෂන් එක සුපිරියටම ගිහින් තියෙනවා. ඉතින් ඔක්කොමත් එක්ක ෆෑන්ස්ලා අනිවාර්යයෙන්ම මේ විදිහ හිතන දෙයක් තමයි ටොබීව අපිට ඩූම්ස්ඩේ එකේ බලාගෙන හම්බෙයි කියලා වගේම මෙතනදී මේ පෝස්ට් ක්‍රෙඩිට් එකේ මේ නිව් ස්පයිඩර්මන් ඩිටෙක්ටඩ් කියලා ඉඟි කරන්නේ මේ විදිහට Avengers Doomsday ෆිල්ම් එකේ ඉන්න ටොබී මැක්වයි වෙන්න පුළුවන් කියන එක. හරි ඉතින් ඔක්කොමත් එක්ක අපිට අනිවාර්යෙන් හිතන්න පුළුවන් අපිට ස්පයිඩර්මන් Avengers Doomsday එකේ අවසානයේ හෝ Secret Wars මුළු ෆිල්ම් එක පුරාවටම අනිවාර්යයෙන්ම බලා ගන්න හම්බෙයි කියලා. සහ ගොඩක් දුරට ටොම් හොලන්ගේ ස්පයිඩර්මන් විතරන්නේ මේ අපිට එක්ක මයිල්ස් මොරාල්ස් නැත්නම් ටොබීගේ ස්පයිඩර්මන් නැත්නම් වෙන මොකෙක් හරි තව ස්පයිඩර්මන් කෙනෙක්ව මේ Secret Wars එකේදී බලා ගන්න හම්බෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඔන්න කාරණා ටික ගැන තමයි අත්‍තරම මට මේ ස්පයිඩර්මන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ගැන කතා කරන්න ඕනුනේ. ඉතින් මේක හරිම ඉන්ටරෙස්ටිං පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක. ඉතින් කොහොමද අපි බලමු ස්පයිඩර්මන් අපිට මොන විදිහට Avengers Doomsday එකේ හෝ Avengers Secret Wars එක බලා ගන්න හම්බෙයිද කියලා. ඉතින් එතකන් අනිවාර්යයෙන්ම Marvel DC movies TV series මේ හැම දෙයක් ගැනම දැනගන්න දැම්ම join වෙන්න අපේ The Zone Listeners family එකට. සහ ස්පයිඩර්මන් ගැන ඉන්ටරෙස්ට් මේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක ගැන හොයන
ඔයාගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හැමෝටම කියන තියෙන්නේ සුබ දවසක්.